Hi minasan konnichiwa අද දවසේ අපි කතා කරන්න යන්නේ JLPT N3 එකේ chapter 8 lesson 3 වෙනි එක. ඔයා මේක නම් පළවෙනි පාඩම බලන්නේ මම වගේ ඉන්නවනම් අනිවාර්යෙන් යන්න අපේ YouTube එකේ playlist එකේ JLPT N3 වචන මාලාව කියන එකට. එතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් chapter 1 lesson 1 ඉඳන් පිළිවෙලට එක දිගට බලාගෙන යන කට්ටිය අද දවසේ අපි කතා කරන්න යන්නේ shoujo symptoms රෝග ලක්ෂණ ගැන තියෙන JLPT N3 එකට එන වචන මාලාව. ඔයාලට මේකට අපි කතා කරන PDF සහ notes ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන විදි දෙකක්. පළවෙනි එක තමයි patreon.com/sfj කියලා search කරන්න. නැත්නම් Play Store නැත්නම් Google Play Store එකට ගිහිල්ලා Patreon app එක download කරාට පස්සේ SF Japanese Academy කියලා search කරාට පස්සේ ඔයාට එතනින් බලා ගන්න පුළුවන් අපේ PDF සහ notes ටික. එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. allergy කියන්නේ allergies වලට. allergies වල එක දන්නවා. 病院で猫アレルギーだと言われた. 病院で猫アレルギーだと言われた. hospital එකේ මට බලලුන්ට නැත්නම් පූසන්ට allergy තියෙනවා කියලා කිව්වා. 花粉症කියලා කියන්නේ කුෂ උණ. ඒ කියන්නේ hay fever. ඒ කියන්නේ 花粉症කියලා කියන්නේ මල් වලින් එන ඒවල් නිසා ඔයාට එන උණ. くしゃみが止まらない花粉症かもしれない。くしゃみが止まらない花粉症かもしれない。මට කිවිසුම යන එක නවත්වන්න බෑ. ඒක පිදුරු උණ වෙන්න පුළුවන්. උගයි සිරු කියලා කියන්නේ උගුර කට ගන්න. නැත්නම් උගුර හොදනවා. නැත්නම් උගුර ගන්නවා. gargle කරනවා. අන්න ඒක තමයි. 家に帰ったら必ずうがいをしている。家に帰ったら必ずうがいをしている。මම ගෙදර ආවම නිතරම උගුර කට ගන්නවා නැත්නම් gargle කරනවා නැත්නම් හොදනවා. තයරු.手洗いකියලා කියන්නේ අත් සේදීම. いつもしっかり手洗いをしよう。いつもしっかり手洗いをしよう。සෑම විටම ඔබේ අත් හොඳින් සෝදන්න. くしゃみするකියලා කියන්නේ කිවිසුම් කිරීම. 彼は朝からずっとくしゃみをしている. 彼は朝からずっとくしゃみをしている. ඔහු උදේ ඉඳන් කිවිසුම් යවනවා නැත්නම් යනවා. 鼻水කියලා කියන්නේ නාසයෙන් වතුර ගැලීම නැත්නම් හෙම්බිරිසාව. くしゃみと鼻水が止まらない. මට කිවිසුම් යන එකයි නහයෙන් හොටු ගලන එකයි නවතින්න බෑ. අන්න ඒ වගේ. マスクකියලා කියන්නේ mask. 花粉症の季節はマスクをする. 花粉症の季節はマスクをする. පිදුරු උණ සමයේදී මම මුඛ ආවරණය පළඳිනවා. 辛いකියලා කියන්නේ කරදරකාරී. 今朝から熱があって辛い. 今朝から熱があって辛い. උදෑසන ඉඳන් උණ තියෙන නිසා ගොඩක් අමාරුයි. かゆいකියලා කියන්නේ කැසෙනවා නැත්නම් කසනවා. 花粉が多い日は目が痒くなる. 花粉が多い日は目が痒くなる. පරාග ගොඩක් තියෙන දවස්වල නැත්නම් ඒ අර මල් වලින් නිකුත් වෙන ඒ දේවල් තියෙන දවස්වලට මගේ ඇස් කැසීම ඇති වෙනවා. かゆみකියලා කියන්නේ කැසීම. かゆみがだんだんひどくなってきた. かゆみがだんだんひどくなってきた. ඒ කියන්නේ කැසීම ටිකෙන් ටික බරපතල වෙලා තියෙනවා. かくකියලා කියන්නේ කසනවා. かゆくても書かないでください. かゆくても書かないでください. කැසුනත් කසන්න එපා. こするකියලා කියන්නේ අතුල්ලනවා. 目をこすりすぎて赤くなった. 目をこすりすぎて赤くなった. ඇස් අතිශයින් අතුල්ලලා රතු වුණා. 肩が凝る. ඒ කියන්නේ උරහිස් බෙල්ල දැඩිවීම. නැත්නම් ඔයාගේ බෙල්ල චුට්ටක් හයි වෙලා තියෙනන්නේ වගේ. ずっと勉強していて肩が凝った. ずっと勉強していて肩が凝った. දිගටම පාඩම් කළ නිසා උරහිස් දැඩි වුණා. 肩こりකියලා කියන්නේ දැඩි උරහිස්, දැඩි බෙල්ල අන්න ඒ වගේ. 肩こりがひどいと気分が悪くなる. 肩こりがひどいと気分が悪くなる. උරහිස් දැඩිවීම බරපතල වුණාම මට අසනීප වගේ දැනෙනවා. だるいකියලා කියන්නේ අලස, තෙහෙට්ටු. 体がだるい風邪かもしれない. 体がだるい風邪かもしれない. ශරීරය බරයි වගේ දැනෙනවා. සෙම්ප්‍රතිශ්‍රාවක් වෙන්න පුළුවන්. නැත්නම් හෙම්බිරිසාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. だるさකියලා කියන්නේ තෙහෙට්ටු බව. 少し寝たら体のだるさが少し取れた. 少し寝たら体のだるさが少し取れた. ටිකක් නිදාගත්තාම ශරීරයේ තෙහෙට්ටු බව ටිකක් අඩු වුණා. マッサージする
මසාජ් කරනවා. කතකොඩි ගා හිදොයි නොදේ මස්සාජිしてもらった. කතකොඩි ගා හිදොයි නොදේ මස්සාජිしてもらった. මගේ උරහිස් තද ගතිය හොඳටම වැඩි නිසා මසාජ් එකක් කරවා ගත්තා. හරි අදට අපි කතා කරේ JLPT N3 එකේ chapter 8 lesson 3 වෙනි එක. ඔයාලට මේකේ PDF notes ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන එක්කෝ patreon.com/sfj කියලා search කරන්න නැත්නම් App Store එකෙන් නැත්නම් Google Play Store එකෙන් ගිහිල්ලා Patreon app එක download කරලා SF Japanese Academy කියලා search කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. So じゃあありがとうございました.